මේක තමයි මගේ ටයික බක් ටැංකිය. අද මම මේක අස් කරන්නයි හදන්නේ. අපි බලමු මම අස් කරන්න මේ කොහොමද කියලා. හරි දැන් ඉතින් මම ඔය හොස් බටයක් දාලා දැන් මේකේ වතුර ටික අදින්නයි හදන්නේ. අපි බලමු දැන් මේකේ ටික ටික වතුර අඩු වෙනවා. අපි වතුර අඩු කරගත්තාන් පස්සේ මාළු ටික අල්ලගමු. මම වීඩියෝ පොඩ්ඩක් ස්පීඩ් අප් කරා. මොකද වීඩියෝ එකට ඔය සම්පූර්ණයෙන්ම ඔය මාළු අල්ලන කැලේ දැම්මොත් වීඩියෝ ගොඩක් දිග වැඩි වෙන්න නිසා. ඉතින් ඔය ටැංකේ ඉන්න මාළු කෙනෙක් කිව්වොත් ඕකේ ඉන්නවා බාබ්සා ඉන්නවා ඔකේ 5 දෙනෙක්. තව ඉන්න රේන්බෝ ෂාක් කෙනෙක්. බාබ්ලා ඊට වඩා ගෙනාවා. ඒගොල්ලෝ නම් දෙන්න උනා. හරි බලමු යන වල්ල ගන්න විදිය. හොඳයි ඉතින් මම දැන් ආයෙමත් පාර මේ ටැංක් එකට වතුර පුරවගෙන ඉවරයි. මම අර මේකට ටිකෝරින් දාලා තමයි තියෙන්නේ මම දැන්. හරි දැන් අපිට තියෙන්නේ මාළුන් දාන්න විතරයි. මාළුන් දාන වීඩියෝ ක්ලිප් එක තමයි මේ තියෙන්නේ.